මේකේ මේ ආයතනයක වාර්ෂික විනෝදාචාරිකා සඳහා 43 දෙනෙක් සහභාගී වුණා කියලාගෙන 29 දෙනෙක් කාන්තාව කියලා කියනවා. 24 දෙනෙක් කුඩ රැගෙන විත් තිබුණේ පිරිමි කිසිවෙක් කුඩ රැගෙන තිබෙන්නේ නැහැ. මේක අඳින්නේ කොහොමද? සාරවත්‍ර කුලකේ අපි මේ 40යි කියලා ගන්නවනේ. ඔක්කොම 40යි. දැන් මේක මාක් කරගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. දැන් මට පිරිමි දැන් මේ අපි ඒ කියන්නේ කාන්තාවන් කියලා ගත්තොත් මේ කාන්තාවෝ නේද කුඩ අරන් ඇවිල්ලා තියෙන ඔක්කොම. ඇයි පිරිමි කවුරු කුඩ අරන් ඇවිල්ලා නැහැ. ඒතර කාන්තාව කියන රවුම ඇතුලේ තමයි පිරිමි මේ කුඩ රැගෙන ආව කුලකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එන්න ඕනේ. කුඩ රැගෙන ආය. මෙහෙම එන්න බෑ හරිද? මෙහෙම එන්න බෑ. ඒකට හේතුව ඇයි? මොකද කුඩ රැගෙන ආය කියන එක මේගොල්ලෝ ගත්තොත් කාන්තාවෝ කියන්නේ මේගොල්ලෝනේ මේ මම පාඩ කරන ටිකනේ. ඒගොල්ලෝගේ පිට කාන්තාවගේ පිට කුඩ රැගෙන ආය ඉන්න බෑනේ. කියන්නේ පිරිමියා කුඩ රැගෙන ඇවිල්ලා නැහැනේ. ඒ ගාන කියනවනේ. එහෙනම් අර කුලකේ ඇතුලේ තමයි ඒක එන්න ඕනේ. හරිද? ඒගොල්ලෝ කියනවා පැහැදිලිව 29 දෙනෙක් කාන්තාව කියලා. කියන්නේ මේ ලොකු රවුමම මේ 29ක්. ඒත් එක්ක ඡේදන B ඩෑෂ් මේක පාට වෙන්නේ. මෙයා ඒක ඇතුළේනේ B ඉන්නේ. ඒත් එක්ක ඡේදන B ඩෑෂ් කියලා කියන්නේ ඒ පාට කරන්න මෙහෙම. B ඩෑෂ් කියලා කියන්නේ B ගේ ඉතුරු ටික මෙන්න මෙහෙම පාට කරන්න. B පාට වෙන්න බෑ. B කියන්නේ පොඩි රවුමනේ. B ගේ එළිය ටික මෙහෙම පාට කරාම අපිට තේරෙනවා දෙවිදියටම පාට වෙන්නේ මේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි පාට වෙන්නේ. ඔන්න ඒත් එක්ක ඡේදන B ඩෑෂ්. නෑම අපිට තෝරාගත්ත අය කුඩ නැමැති හැකියීමේ සම්භාවිතාව. කුඩ රැගෙන ආය කුඩ රැගෙන ආවා කියලා කියන 24. එතකොට ඉතුරු ඔක්කොම ඒ කියන්නේ ඔක්කොම 40ක් වෙලා තියෙනවනේ. ඉතින් කුඩ රැගෙන නැමැති හැකියීම කියන්නේ ඉතින් 40 රිනේ 23 24. කීයද 16යි. සම්භාවිතාවනේ යන්නේ. 16යි. ඒතර 16ක් කියලා අපි හොයාගත්ත සම්භාවිතාව කියන්නේ කොහොමද? සම්භාවිතාවක් ලියනකොට මුළු ගාණෙන් මේ ගාණ ලියන්න. 40න් 16ක්. සම්භාවිතාවක් කියන්නේ ලියන්නේ එහෙමයි. මුළු ගාණෙන් අර ගාණ කොච්චරද කියලා. චාරිකා වර්ෂාව දැලීම නිසා කුඩ නැමැතිව පැමිණි කාන්තාවන් දෙදෙනෙකු පිරිමි දෙදෙනෙකු අතරමැදදී කුඩ මිලදී ගෙන ලැබුවේ නම් වෙනස් වූ දත් සලකා හිත AB කුලක වෙන් රූප සටහනක දක්වන්නේ කියලා. දැන් වර්ෂාව කියන දෙතුන් දෙන්නෙක් පිරිමි කාන්තාව දෙදෙනෙකුයි පිරිමි තුන් දෙනෙකුයි මැදදී කුඩ ගන්නවා. පිරිමියටත් දැන් කුඩ තියෙනවා. දැන් එහෙනම් වෙන රූප සටහන කුලක කතාව නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එන්න කුලක තියෙනවා මේ. මෙන්න මෙහෙම එන්නවා. දැන් පිරිමිත් ඉන්නව කුඩ ගත්ත. මේ කාන්තාව. මේ කුඩ මිලදී ගත්ත අය. දැන් කුඩ මිලදී කුඩ රැගෙන පිරිමි තුන් දෙනෙක් ඉන්නවා. කුඩ රැගෙන කාන්තාව දැන් 26ක් ඉන්නවා. තව වැඩි වුණා. හරිද? ඔක්කොම කොහොමද 40ක් මුළු ගාන වැඩි වුණේ නැහනේ. ඔක මේ කොහොමද වෙනස් වෙන්නේ? 24 22ක් 26ක් වෙනවා. අද කුඩ රැගෙන කාන්තාවනේ 26ක් අවසන්. ඊට කාන්තාව. ඒතර මේ කොල්ලෝ 29 කාන්තාව 29 වෙනස් වෙන්නත් බෑ. 29 එතන මෙතන අර අතන 6 කියලා 27 තුන් දෙනෙක් ඉන්නවා. මේ එළිය තුන් මෙතන එන 26 26 විතරයි 29. එහෙම. ඒ කියන්නේ අර මේ කුලකේ එළියට යන්න හේතුව පිරිමියා දැන් ළඟ කුඩ තියෙන නිසා. දැන් මෙතන සම්පූර්ණ කාන්තාවන විතරයි ඉස්සර කුඩ තිබුණේ. හරිනේ. මෙහෙම කරා නම් හරි ගන්න.